හැබැයි දැන් කියන්නේ අපිට අධිවේගී මාර්ගයත් එක්ක කිසි දඟලයක් ගොඩනගලා තිබෙනවා. කිසි නිෂ්පාදන ආයතනයක් ගොඩනගලා තිබෙනවා. දැන් අධිවේගී මාර්ගයේ මහපස්කන්ධක් වගේ තියෙනවා. අර චීන මහ ප්‍රාකාරය වගේ මේ පැත්තේ ජනතාව ඒ පැත්තට බෙදලා මේ දෙපැත්ත ජනතාව බෙදලා නේද? මේ පැත්තෙන් වතුර ඒ පැත්තට යන්නේ, මේ පැත්තේ වතුර මේ පැත්තට එන්නේ නේ. අර ගෙදර බල්ලට මේ ගෙදරට එන්න බෑ. අඩු කරන බල්ලවත් ගෙවෙන් ගෙට පැන්න ඒකවත් පයින්න බෑ. අර මේ විදිහට බෙදලා තියෙනවා. හරිද? එතකොට දැන් පාර ගිහිල්ලා බලන්න එක කර්මාන්තශාලාවක් නේ. කට්ටියට ඉන්න අපේ රට මාර ලස්සනයි කියලා ඉතින් කියනකොට ඉතින් ඒ ඔක්කොම පේන්නේ කඳු ගැට වෙල්ලි ආයවල්. හරිද? මම මේ ළඟදී අපි සහෝදරයෙක් කෙනෙකුට මේ හරි ලස්සනයි මේ. ඇයි වෙල් පේන්නේ කඳු පේන්නේ මුකුත් නැහැ. හැබැයි අපි අධිවේගී මාර්ගයත් එක්ක සම්බන්ධ වෙච්ච දේ සම්බන්ධ වෙච්ච කිසි දෙයක් වෙලා නැහැ. ඒ නිසා ඒකට යොදවන ලද බිලියන 75ක මුදල කෝටි 7500ක මුදල ප්‍රතිලාභයක් වටපත් වෙන්නේ. ඒ අධිවේගී මාර්ගයෙන් අවුරුද්දකට ලබන පාඩුව මිලියන 550. අපි හිතුවේ පාර හැදුවා ඔහෙ ඇති කියලා. අපි හිතුවේ පාර හැදුවා ඇතිනේ නේ. අයනවා එනවා ඔය පස්කන්ධරි මොකක් හරි කමක් නැහැ ඉඳී කියලා. හැබැයි මේක තියෙන්න පාඩු. දැන් මොකද කරන්නේ? දැන් මේක කඩන්නත් බෑ කාටවත් දෙන්නත් බෑ ගන්නෙත් නෑ යන්නෙත් නෑ